මේ රට මේකට මේ විෂමද්‍රව්‍ය නතර කිරීමේ ජාතික වැඩපිළිවෙල තුළ විෂමද්‍රව්‍ය සැපයුම් ජාලය අවහිර කිරීම පමණක් නොවේ රජයේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ. ඒ සඳහා තමයි අපි නාවික හමුදාව සහ ආරක්ෂක අංශ මගින් මේ සැපයුම් දාමය බාධා කිරීම සඳහා අත්අඩංගුව කරනවා. ඒ වගේම මේ විෂමද්‍රව්‍ය අත්අඩංගුව කරගෙන නීතිය හමුවට ගෙනෙනවා. අනිත් පැත්තෙන් මේ මත්ද්‍රව්‍ය වලට ගොදුරු අය සඳහා පුනරුත්ථාපන ක්‍රියාවලියත් වේගත් කළා තියෙන්නේ. ඒ සඳහා අපේ අමාත්‍යාංශ ගණනාවක් අධිකරණ අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව වැඩ කටයුතු කරගෙන යනවා. අලුත් පුනරුත්ථාපන මධ්‍යස්ථාන කීපයක් ආරම්භ කරමින් පවතිනවා. සෑම දිස්ත්‍රික්කයකටම එක පාසුකම් සහිත පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදි කරන්න කටයුතු කරමින් යනවා. දැන්ටමත් එහෙම අලුතෙන් පටන් අරගෙනක් තියෙනවා. ඉදිරි දින කීපයේ තවත් අලුත් ඒවා ආරම්භ වෙවි. ඒ වගේම දැන්ට පවතින රජයේ ගොඩනැගිලි අතරමැදි මධ්‍යස්ථාන හැටියට යොදා ගන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා සමහර අපිට රජයේ ගොඩනැගිලි දැන්ටම හඳුනාගෙන ඒ සඳහා ඒ අමාත්‍යාංශ කටයුතු කරමින් ඉන්නේ. සමහර අයට පුනරුත්ථාපනය, සමහර අයට මනෝ උපදේශනය සහ සමහර ප්‍රතිකාර කළ යුතු වෙනවා. මේ සියලු කටයුතු වලට මැදිහත් වෙමින් ඒ අංශයත් ශක්තිමත් කරමින් තමයි අපි මේ ව්‍යාපාරය දියත් කරමින් ඉන්නේ.